බාස් ප්‍රදේශයේ කන්ස්ටන්තිනීව්කා සඳහා සිද්ධ වන සටන මේ වෙනකොට දරුණු විදියට ඇදමින් පවතිනවා කියලා වාර්තා වෙනවා. යුක්‍රේනියානු මූලාශ්‍රවලම සඳහන් වෙනවා යුක්‍රේනයට මේ නගරය අහිමි වෙන්න එක තමයි දැන් බොහෝ දුරට ඉඩකඩ තියෙන තත්ත්වය කියලා. ඉතින් එතනින් එහාට දන්බාස් වල සටන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ වෙනකොට සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ කන්ස්ටන්තිනීව්කා සටන ගැන පොඩි පසුවිපරමක් පහුගිය කාලේ කන්ස්ටන්තිනීව්කා නගරය කොච්චර වැදගත් වුණාද යනාදී වශයෙන් මේ කාරණා ගැන පොඩ්ඩක් කතා කරන ගමන් ඉදිරියේ සටන් සිද්ධ වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. මම හිතන්නේ අපි පක්‍රවස්ක් නගරය අල්ලගත්තු අවස්ථාවේ රුසියානුවන් විසින් පක්‍රවස්ක් හෙවත් ක්‍රාස්නාර්මයිස්ක් නගරය අල්ලගත්තු අවස්ථාවෙත් අපි මේ නගර ගැන සාකච්ඡා කරා. දැන් අපිට ඒ ගැන අපව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. 2014දී මේ නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රශ්නය මතුවෙච්ච තැන ඉඳලා දන්බාස් ප්‍රදේශයේ විශේෂම දන්යත්ස්ක් සහ ලුගාන්ස්ක් පළාත්වල රුසියානු පාර්ශවික කැරලිකරුවන්ගේ මේ සටන පටන් ගත්තු තැන ඉඳලම යුක්‍රේනියානුවන්ට වැදගත් නගර අතරේ ඒ කියන්නේ වැදගත් වෙච්ච නගර අතරින් එකක් බවට පත් වුණේ කන්ස්ටන්තිනීව්කා නගරය. විශේෂයෙන්ම දන්යත්ස්ක් පළාතේ දන්යත්ස්ක් නගරයත් රුසියානු පාර්ශවික කැරලිකරුවන් අතර පත්වීමත් එක්ක යුක්‍රේනියානුවන් තමන් අතේ ඉතුරු වෙච්ච දන්බාස් ප්‍රදේශයේ අගනුවර විදිහට ඔය ඔතන කිට්ටුවෙන් තියෙන ක්‍රමතොර්ස්ක් ප්‍රදේශය තමයි සැලකුවේ. එතකොට මේ ප්‍රදේශයේ තියෙන ස්ලව්‍යාන්ස්ක්, ක්‍රමතොර්ස්ක්, දෘෂ්කිව්කා සහ කන්ස්ටන්තිනීව්කා ඊට අමතරව පක්‍රෝව්ස්ක් ඔය නගර එක්තරා විදිහකට මේ ශක්තිමත් කරන්න යුක්‍රේනියානුවන් කටයුතු කරා. ඉතින් එතකොට පක්‍රෝව්ස්ක් සඳහා මේ කාලයක් තිස්සේ සිද්ධ වෙන සටන් අතරවාරයේදී ඊළඟ අවධානය යොමු වෙලා තිබුණේ ඔය නගර කිහිපය දිහාවට. දැන් 2020 කියන්නේ යුද්ධ පටන් ගන්න කලින් 2022කට කලින් ලක්ෂයක විතර ජනගහනයක් කන්ස්ටන්තිනීව්කා වල සිටියා. ඒ වගේම මේ 2022කින් පස්සේ සටන් සිද්ධ වෙනකොට නගර කිහිපයක් සඳහා ලොකු සටන් සිද්ධ වුණා. අපි දන්නවා බක්මූත්, අෆ්දීව්කා වගේ නගර සඳහා සටන් සිද්ධ වුණා. ඊට පස්සේ පක්‍රෝව්ස්ක් පැත්තේ සටන් සිද්ධ වුණා. තරේත්ස්ක් වල සටන් සිද්ධ වුණා. එතකොට දැන් 2025 අවුරුද්දේ තරේත්ස්ක් සහ පක්‍රෝව්ස්ක් පැතිවල සටන් ඉවර වුණාට පස්සේ ලොකු අවධානයක් යොමු වෙච්ච තැන තමයි අනිත් පැත්තට චසීව් යාර් වල සටන් ඉවර වුණාට පස්සේ ඒවා රුසියානුවන් අතර පත් වුණාට පස්සේ ලොකු අවධානයක් වෙච්ච එක තැනක් තමයි කන්ස්ටන්තිනීව්කා නගරය. පක්‍රෝව්ස්ක් වල සටන් සිද්ධ වෙන අතරවාරයේදී රුසියානුවන් කන්ස්ටන්තිනීව්කා නගරයේ කිට්ටුවට පැමිණෙමින් තිබුණා. නමුත් කන්ස්ටන්තිනීව්කා නගරය අල්ලගන්න පුළුවන් ඒ කියන්නේ ඒ නගර සීමාවට ඒගොල්ලෝ ඇතුල් වෙලා තිබුණේ නැහැ. 2025 අවුරුද්ද ඉවර වෙගෙන යනකොට පොඩි කණ්ඩායම් කන්ස්ටන්තිනීව්කා නගරයේ කිට්ටුවට පැමිණෙමින් තිබුණා. නමුත් ඒ වෙනකොට නගරයෙන් දකුණේ සහ නැගෙනහිර යුක්‍රේනියානුවන් බලය යම් ප්‍රමාණයක් ඒ නගර සීමාවෙන් පොඩ්ඩක් එළියේ ප්‍රදේශවලත් යුක්‍රේනියානු බලය තිබුණා. රුසියානුවන් මේ පැත්තෙන් තමයි පැමිණෙමින් තිබුණේ. කෙසේ වෙතත් යුක්‍රේනියානුවන් මේ ප්‍රදේශවල රැඳී සිටියා. කොහොම හරි 2025 අවුරුද්ද ඉවර වෙලා ශීත කාලය එළඹෙනකොට පොඩි කණ්ඩායම් මේ නගරය ඇතුළට එන්න පටන් ගත්තා. මුලදී යුක්‍රේනියානුවන්ට මේ කණ්ඩායම් වැඩ පැවැත්වීමට හැකියාව ලැබුණා. නමුත් ශීත කාලයත් ගිහිල්ලා ඊට පස්සේ ආයේ වසන්ත කාලය උදා වෙනකොට ටිකෙන් ටික රුසියානු ප්‍රහාර වර්ධනය වෙන්න පටන් ගත්තා. පුංචි කණ්ඩායම් විදිහට නගරය ඇතුළට ඇවිල්ලා ප්‍රහාරයන් එල්ල කරන එක ඒක වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට ඊට පස්සේ දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි රුසියානුවන් වැඩියෙන් නගරය ඇතුළට ඇවිල්ලා තියෙන එක. දැන් පොඩි කණ්ඩායම් එනකොට මුල් අවස්ථාවල් වලදී යුක්‍රේනියානු ඩ්‍රෝන කණ්ඩායම් වලට පුළුවන්කම තිබුණා ඒගොල්ලන්ව හොයාගෙන ප්‍රහාරයන් එල්ල කරන්න. හැබැයි නගර සීමාවට තව රුසියානුවන් ලං වෙන්න ඒක චැලෙන්ජ් එකක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මොකද හේතුව නගරය ඇතුලේ ගොඩනැගිලි තියෙනවා, විවිධාකාර තැන් තියෙනවා, හැංගෙන්න පුළුවන් තැන්. එතකොට ඩ්‍රෝන වලට ඒ ආක්‍රමණික කණ්ඩායම් හොයාගන්න අමාරු වෙනවා. ඊට අමතරව අනික් කාරණේ තමයි පහුගේ ශීත කාලය වෙනකොට ඒ තත්ත්වය මතුවලා තිබුණා. කන්ස්ටන්තිනීව්කා වලට තියෙන සැපයුම් මාර්ග රුසියානු ඩ්‍රෝන ප්‍රහාර නිසා අඩාල වෙන එක. ඊටාම අමාරුවෙන් තමයි මේ අවුරුද්ද පටන් ගන්නකොට ඊටාම අමාරුවෙන් තමයි වාහනයක් දෙකක් කන්ස්ටන්තිනීව්කා වලට ඇතුල් වුණේ. එතකොට ඒ ප්‍රහාරය දිගටම සිදු වෙමින් පැවතුණා. එතකොට මේ ඩ්‍රෝන අතර යුද්ධයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. යුක්‍රේනියන්ස්ලට වාසිදායක තත්ත්වයන් දෙකක් මෙතෙන්දි තිබුණා. එකක් තමයි යුක්‍රේනියානු ඩ්‍රෝන කණ්ඩායම් වඩා පළපුරුදු තත්ත්වයකට පත් වෙලා තිබීම, අත්දැකීම් සහිත තත්ත්වයකට පත් වෙලා තිබීම සහ සටන් පෙරමුණේ අනිත් තැන්වල සටන් පෙරමුණ සාමාන්‍යයෙන් ස්ථාවර වෙනකොට ඩ්‍රෝන කණ්ඩායම් මේ පැත්තට ගේන්න පුළුවන් වෙච්ච එක. ඒ දෙක තමයි ඒගොල්ලන්ට තිබ්බ වාසිය. නමුත් සැපයුම් මාර්ග දුර්වල වීම, ඒ කියන්නේ සැපයුම් මාර්ග බ්ලොක් වීම වගේ දේවල් හින්දා ඒගොල්ලන්ට බොහොම අමාරුවෙන් තමයි
යුද්ධ කරගෙන යන්න සිද්ධ වුණේ විශේෂයෙන්ම සටන් පෙරමුණේ සාමාන්‍ය සේනාංකවලට. එතකොට කෙමෙන් රුසියානු කණ්ඩායම් නගරය ඇතුළට ඇවිල්ලා ටික නගරයේ ප්‍රදේශවල බලය තහවුරු කරගන්න පටන් ගත්තා. ගිය අවුරුද්දේ පක්‍රෝව්ස්ක් වල සටන් සිද්ධ වෙන්න පටන් ගත්තා වගේ තමයි මුලින් කණ්ඩායම් ඇවිල්ලා පක්‍රෝව්ස්ක් වලත් අපිට මතකයි නගරයේ නිර්තදික පැත්තේ මුලින්ම ඇතුල් වෙන්න උත්සාහ කරලා ඊට පස්සේ ඒ කණ්ඩායම් වලට පහර දුන්නා. නමුත් ඒන අනතුරුව ඊළඟ ප්‍රහාරයන් එල්ල වෙන්න පටන් ගත්තාම නගරයේ බලය කෙමෙන් යුක්‍රේනියානුවන්ට නැති වෙන්න පටන් ගත්තා. රුසියානුවන් ඇතුල් වෙලා රුසියානුවන් නගරයේ තැන් වලට පහර දීලා ඒ නගරය අත්පත් කරගන්න පටන් ගත්තා. යුක්‍රේනියානු කණ්ඩායම් වලට පහර දෙන්න පටන් ගත්තා. නගරය ඇතුළේ ඉඳගෙන නගරය ඇතුළට වෙලා ඉඳගෙන යුක්‍රේනියානුවන්ට සමහර වෙලාවට තමන්ගේ අයද රුසියානුවන්ද කියලා අඳුරගන්න බැරි තත්ත්වයකටපත් වුණා. ඒ තත්ත්වයන් දැන් කොන්ස්ටන්ටිනීව්කා වලත් ඒ විදිහටම සිදු වෙමින් පවතින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මේ ව්‍යාකූල තත්ත්වයේ යටතේ කොන්ස්ටන්ටිනීව්කා වල බලය කෙමෙන් මේ වෙනකොට රුසියානුවන් අතට පත් වෙමින් තිබෙනවා. ඉතින් මේ කාරණෙත් එක්ක ඊළඟට වැදගත් වෙන කරුණ තමයි ප්‍රධාන වශයෙන්ම කොන්ස්ටන්ටිනීව්කා නගරයේ තව දුරටත් කොච්චර දවසක් සටන් සිද්ධ වෙයිද කියන එක. යුක්‍රේනියානුවන් මේ වෙනකොට නගරය තමන්ට අහිමි වෙන බව දන්නවා. නමුත් තව කොච්චර දවසක් ඒ නගරය අල්ලගෙන ඉන්න පුළුවන් වේද කියන එක. ඊට පස්සේ ඊළඟට ඊට එහායින් තියෙන දෘෂ්ටිව්කා නගරය අල්ල ගැනීමට රුසියානුවන් කොහොමද කටයුතු කරන්නේ කියන එක. ඒ කාරණා දෙකම වැදගත් වෙනවා. කොන්ස්ටන්ටිනීව්කා වල ඉඳන් දෘෂ්ටිව්කා දක්වා තියෙන මාර්ගය බොහෝ දුරට මේ ගොඩනැගිලි සහිත, ඒ කියන්නේ මේ ජනාවාස සහිත ප්‍රදේශයක්. එතකොට ඊට පස්සේ දෘෂ්ටිව්කා නගරය දිහාවට යන්න තියෙන්නේ. එතකොට එතනත් සැලකිය යුතු අභියෝගයක් රුසියානුවන්ට එල්ල වෙන්න පුළුවන්. 2014 ඉඳලම මේ නගරවල කොන්ස්ටන්ටිනීව්කා, දෘෂ්ටිව්කා, ක්‍රමතොර්ස්ක් සහ ස්ලාවියාන්ස්ක් නගරවල 2014 ඉඳලම යුක්‍රේනියානුවන් තමන්ගේ ආරක්ෂක සංවිධාන මේ වැඩි දියුණු කරගත්තු නිසා මේ නගර අල්ලා ගැනීම තරම පහසු වෙන එකක් නැහැ. එතකොට රුසියානුවන් උත්සාහ කරන්නට බොහෝ දුරට ඉඩ තියෙන්නේ පක්‍රෝව්ස්ක් වලදීත් අන්තිමට ඒගොල්ලෝ කරා වගේම සැපයුම් මාර්ග බ්ලොක් කරන එක රුසියානු ඩ්‍රෝන ප්‍රහාර මගින්. දැන් මීට ටික කාලයකට කලින් රුසියානුවන් පාවිච්චි කරමින් හිටියා ස්ටාර්ලින්ක් පද්ධති තමන්ගේ ඩ්‍රෝන ප්‍රහාර සඳහා. ඊට පස්සේ ස්ටාර්ලින්ක් රුසියානුවන්ට පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් පත් කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට යුක්‍රේනියානුවන්ට වාසිදායක තත්ත්වයක් සටන් පෙරමුණේ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලෝකලයිස්ඩ් ඒරියාස් වල රුසියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ ඉන්ටර්නෙට් මේවා හදාගෙන ඉවර වෙලා සැලකිය යුතු සාර්ථකත්වයකින් තමන්ගේ ඩ්‍රෝන්ස් පාවිච්චි කරන්න. එතකොට පුළුල් වපසරියක් ඔස්සේ නොවුනත් යම් කිසි ප්‍රදේශයක ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ඩ්‍රෝන ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න. ඉතින් ඒක ක්‍රමතොර්ස්ක් කොන්ස්ටන්ටිනීව්කා වල සටනේදී වැදගත් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරියේදීත් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සැපයුම් මාර්ග බ්ලොක් කරන්න පුළුවන්. ඒ වගේම මේ නගර අවට ප්‍රදේශ අත්පත් කරගන්න පුළුවන් රුසියානු හමුදාව විසින්. එතන ආපෞසලයන් ඩ්‍රෝන යුද්ධ ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. රුසියානුවන්ට තියෙන වාසිය තමයි යුක්‍රේනියානුවන්ගේ පිරිස් බලය අඩු නිසා ඒගොල්ලන් තැන්වල ඒගොල්ලන්ගේ සටන් පෙරමුණේ තැන්වල හිඩස් තියෙනවා. ඒ හිඩස් හරියට අඳුන ගැනීම තුළින් ඒ හිඩස් වලින් රිංගලා ෆ්‍රන්ට් එකේ ඇඩ්වාන්ටේජ් එක ලබා ගන්න රුසියානුවන්ට පුළුවන්කම තියෙනවා. හැබැයි ආපෞසලයක් කියන්න තියෙන්නේ මේ විශේෂම ඩ්‍රෝන යුද්ධත් එක්ක මේ තත්ත්වය මේ වෙනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මේ අපි කතා කරන මේ යුද්ධ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා කොන්ස්ටන්ටිනීව්කා නගරේ වැටුණත් ඊට පස්සේ දෘෂ්ටිව්කා, ක්‍රමතොර්ස්ක්, ස්ලාවියාන්ස්ක් ඔය වගේ නගර එහෙම ලේසියකට වැටේ කියලා හිතන්න අමාරුයි. ඒක නිසාම තමයි යුක්‍රේනියානුවන් දන්බාස් ප්‍රදේශය අතාරින්න ලෑස්ති නැත්තේ. මොකද මේ ප්‍රදේශයේ ඔවුන්ගේ ආරක්ෂක සංවිධාන තර කරලා ඔවුන් ඒ ප්‍රදේශයේ යුද්ධයට සූදානම්. එතකොට එහෙම සූදානම් වෙච්ච ප්‍රදේශයන් නිකන් අතහැරලා දාන්න ඔවුන් ලෑස්තියක් නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වයට තමයි කොන්ස්ටන්ටිනීව්කා වල සටන් සිදු වෙමින් පවතින්නේ. තව කොච්චර දවසක් රුසියානුවන්, ඒ කියන්නේ තව කොච්චර දවසක් යුක්‍රේනියානුවන් මෙතන අල්ලගෙන ඉඳීද කියන එක තමයි ආසන්නතම ප්‍රශ්නය. නමුත් එතනින් පස්සේ සටන් පෙරමුණේ එහාට දන්බාස් වල අනෙක් ප්‍රදේශ අල්ල ගැනීම වුණත් රුසියානුවන්ට පහසු වෙන්නේ නැති බව බොහොම පැහැදිලිව පේන්න තියෙනවා.